ගරුසු පින්වත්නි, ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර පූර්වාරාමේ මිගාරමාතු ප්‍රාසාදයේ. අපි කවුරුත් දන්න විසාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේට සකස් කරලා පූජා කරපු විහාරය. භික්ෂුන් වහන්සේලා 19ක් වැඩ හිටියා. උඩු මහලේ 500ක් යටි මහලේ 500ක් විදිහට මහ විශාල සංඝාරාමයක්. විසාකා මහ උපාසිකාව අදටත් පින්වත්නි මහ ශාස්ත්‍රීය දෙවඟනක් විදිහට සැප විඳිනවා. ඔයත් කවුරුත් දන්නවා සදිව්‍ය ලෝකයට අයිති නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකේ ප්‍රධාන දෙවියෝ සුනිම්මිත දිව්‍ය රාජයා එහි අධිපතිතුමිය විදිහට විසාකා දිව්‍යාංගනාව බොහෝ සැපයක් වින්දනය කරනවා අද දක්වා. විසාකා බුද්ධ ශාසනයේ හිටපු අග්‍රදායිකාව මහ පින්කම් රාශියක් කළා. ඒ විසාකා හදලා දීපු ආරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ එක්තරා 15ක පොහොය දවසක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා. අපේ බණ පොතේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකේ තදහු පෝසතේ පන්න රසේ පුන්නාය පුන්නමාය රත්තිය පිරුණු හඳ ඇති පොය දවසකයි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. භික්ෂු සංඝයා ඒකයි මේකට පුන්නමා කියලා කියන්නේ. භික්ෂු සංඝයා ඊ타ත්ම විවේකීව නිස්කලංකව 15ක පොය දවසක වැඩ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහණෙනි යනුවෙන් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. බලන්ට වචනේ වටිනාකම. අපි සමහර වෙලාවට මිනිසුන්ට 3-4 පාරක් ගහනවා. ඕන නැහින්නේ නැහැ වගේත් ඉන්නවා. අපේ වචන සමහරු ගණන් ගන්නෙත් නෑ නෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ මහණෙනි කියපු ගමන් භික්ෂුන් වහන්සේලා දන්නවා පින්වත් වටිනා දෙයක් කියන්නයි යන්නේ. ඇයි සසරේ කවදාවත් හිස් වචන කියලා නැහැ. ඒ වචනයට පුදුමාකාර ශක්තියක්. භාග්‍යවතුන් වහන්සේ වටා භික්ෂුන් රැස් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරි අපූර්ව ධර්මපරයයක් දේශනා කරනවා. ජානේයනකෝ භික්කවේ අසප්පුරිසෝ අසප්පුරිසං අසප්පුරිසෝ අයං භවಂತಿ. මහණෙනි අසත්පුරුෂයා කවදාවත් මේ අසත්පුරුෂයෙක් කියලා අඳුර ගන්නවද කියලා අහනවා. ඒ කියන්නේ අසත්පුරුෂයෙක් පිළිබඳව තවත් අසත්පුරුෂයෙක්ව මෙයා අසත්පුරුෂයෙක් කියලා අඳුර ගන්නවද? නොහේතම් බන්තේ ස්වාමීනි කවදාවත් නැහැ. සාදු භික්ඛවේ අට්ඨානමේ තම් භික්ඛවේ අනවකාසෝ යං අසත්පුරුෂෝ අසත්පුරුෂං ජහනීය අසත්පුරුෂෝ අයං භවಂತಿ. මහණෙනි මොනවද මේ අසත්පුරුෂයෙක්ව දැනගන්නේ නැතුව අසත්පුරුෂයව අඳුර ගන්නවා කියන කාරණේ විද්‍යමාන වෙන්නෙත් නැති ලෝකේ මොනවද මේ අසත්පුරුෂ කියලා කියන කාරණා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි මහණෙනි මේ ලෝකේ අසත්පුරුෂේ සත්පුරුෂයෙක්ව අඳුර ගන්නවද? මෙයා සත්පුරුෂයෙක් කියලා කවදාවත් අසත්පුරුෂයෙක් අඳුර ගන්න නෑ ස්වාමීනි. ඒක වෙන්නත් බෑ. එහෙනම් මතක තියාගන්න ලෝකේ කවදාවත් අසත්පුරුෂයෙක් මොහු අසත්පුරුෂයෙක් කියලා අඳුරගන්නෙත් නැහැ. අසත්පුරුෂයෙක් කවදාවත් මොහු සත්පුරුෂයෙක් කියලා අඳුරගන්නෙත් නැහැ. ඒ කියන්නේ අසත්පුරුෂයාට අසත්පුරුෂ සත්පුරුෂ කියලා ભેදයක් නැහැ. අඳුරගන්න බෑ. මොකක් නිසාද? ඔහු ළඟ තියෙනවා අසත්පුරුෂ ලක්ෂණ. මේ සූත්‍රයෙන් පින්වත්නි හරි ලක්ෂණට මේ අසත්පුරුෂ ලක්ෂණ පිළිබඳව අපිට කියලා දෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත්පුරුෂෝ භික්ඛවේ. මහණෙනි මේ අසත්පුරුෂයා අසත් ධම්ම සමන්නාගතෝ හෝති අසත්පුරුෂ භක්තිය හෝති අසත්පුරුෂ චින්තිය හෝති අසත්පුරුෂ මන්තිය හෝති අසත්පුරුෂ වාචෝ හෝති අසත්පුරුෂ කම්මන්තෝ හෝති අසත්පුරුෂ දිට්ඨිය හෝති අසත්පුරුෂ දානං හෝති. අසත්පුරුෂයාගේ පළවෙනි මේක තමයි අසත් ධම්ම සමන්නාගතෝ. එයා අසත් ධර්මයෙන් සමන්විතයි. එයාගේ ජීවිතේ හැම තිස්සෙම තියෙන අසත්පුරුෂ ධර්මම.
මේ ලෝකේ සත්පුරුෂ භාවයේ ගෑවිලාවත් නැහැ අසත්පුරුෂ භාවය. ඊළඟට අසත්පුරුෂ භක්ති හෝති. එයා හැමතිස්සෙම මේ ලෝකේ අසත්පුරුෂ ශ්‍රද්ධා නැති කෙනෙක්. එයාට ශ්‍රද්ධාව කියන එක ගෑවිලාවත් නැහැ. අසත්පුරුෂ කමේ ජීවත් වෙන කෙනෙක්. අසත්පුරුෂ චිත්තී හෝති. එයා හැම මොහොතකම පින්වත්නි අසත්පුරුෂ චින්තනයෙන් යුක්තයි. සිතුවිලි සිතන්නෙත් එහෙමයි. දැන් පළවෙනි එක කිව්වේ අසත් ධම්ම සමන්නාගත. එයා හැමතිස්සෙම අසත් ධර්මයෙන් යුක්තයි. ඊළඟට අසත්පුරුෂ භක්ති හෝති. අසත්පුරුෂයන් භජනය කරනවා, සේවනය කරනවා. එයා කැමැතිම අසත්පුරුෂයන්ට. අසත්පුරුෂ චිත්තී හෝති. අසත්පුරුෂ චින්තනයෙන් යුක්තයි. වැරදි විදිහටම හිතන්නේ. අසත්පුරුෂ මන්තී හෝති. එයාට හැමතිස්සෙම මන්ත්‍රණය කරන, සාකච්ඡා කරන්න තියෙන අසත්පුරුෂ දේවල්. කුටු ගගා එයා කියන්නේම ඔක්කොම අසත්පුරුෂ දේ. අසත්පුරුෂ වාචෝ හෝති. කට ඇරියොත් අසත්පුරුෂ කතා. අසත්පුරුෂ කම්මන්ත හෝති. ක්‍රියාවක් කරොත් ඒත් අසත්පුරුෂයි. අසත්පුරුෂ දිට්ඨියගේ දෘෂ්ටියත් අසත්පුරුෂයි. අසත්පුරුෂ දානං හෝති. දන් දුන්නත් අසත්පුරුෂයි. එහෙනම් මතක තියාගන්න ඔය අත අද ඉඳන් අසත්පුරුෂයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණ 8ක්. මේ තියෙන අය අසත්පුරුෂයෝ. එහෙම අසත්පුරුෂයෝ කවදාවත් තව කෙනෙක් අසත්පුරුෂයි කියලා දකින්නෙත් නැහැ. කෙනෙක් ළඟ හොඳ තියෙනවා නම් එයා සත්පුරුෂයි කියලා දකින්නෙත් නැහැ. ඇයි? අසත්පුරුෂ ගුණවලින් එයා වහගෙන. බලමු අපි මේ කරුණ 8 වෙන බුදුහාඳුරු විස්තර කරන්නේ කොහොමද කියලා. පළවෙනි එක කතංච බික්කවේ අසත්පුරුෂෝ අසද්ධම්ම සමන්නාගතෝ හෝති. මහණෙනි මොකද්ද මේ අසත්පුරුෂයා අසත්පුරුෂ ධර්මයෙන් සමන්නාගතයි කියන්නේ? ඒද බික්කවේ අසත්පුරුෂෝ අසද්දෝ හෝති. එයාට ශ්‍රද්ධාව නැහැ. අහිරිකෝ හෝති. ඒ විතරක් නෙමෙයි යාට පාපය ගැන ලැජ්ජාවක් නැහැ. අනොත්තප්පී හෝති. පව ගැන බයක් නැහැ. අපසුතෝ හෝති. බහුශ්‍රතෙක් නෙවෙයි. ඊළඟට පින්වත්නි කුසීතෝ හෝති. එයා කම්මැලි. මුට්ඨාසති හෝති. එයා සිහිමුලා වෙච්ච කෙනෙක්. දුප්පඤ්ඤෝ හෝති. එයා දුෂ්ප්‍රඥයි. ඒවං කෝ බික්ඛවේ අසත්පුරුෂෝ අසද්ධම්ම සමන්නාගතෝ හෝති. ඔන්න අසත්පුරුෂ ධර්මයා ගාව තියෙන. අද සමාජේ නම් ගොඩ දෙනෙක් ඉන්නවා පින්වත්නි. ඒගොල්ලෝ කිසිම ශ්‍රද්ධාවක් නැහැ. දැන් ඔයත් දන්නවනේ. අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ සාවකෝ සද්ධාති තථාගතා සුබෝධි. අද සමහරුන්ට ඒ ශ්‍රද්ධාවක් නැහැ. ඇත්තටම බුදුහාඳුරු කියලා කෙනෙක් හිටියද දන්නේ නැහැ. ඔය කිව්වට ඉතින් ඔය සාමාන්‍ය මිනිසෙක් වෙන්න ඇති. බුදු වුණා කියලා මිනිස්සු මහා ලොකු ශාස්ත්‍රෝත්යක් ආරෝපණය කර අපි වගේ කෙනෙක් වෙන්න ඇති. සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහේ ඉපදුනාද දන්නේ නැහැ. ලංකාවේද කොහෙද? ඔය වගේ මහා පුදුම බුදුරජාණන් වහන්සේගේ සරඥා ඥානය ගැන, බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ගැන හරීම ශ්‍රද්ධාවක් නොමැති පිරිසක් ඉන්නවා අපි අතර. ඒගොල්ලන්ට පින්වත්නි බුද්ධ වචනේ විශ්වාස නැහැ. බුදුරජාණන් වහන්සේ විශ්වාස නැහැ. ශ්‍රාවක සංඝයා විශ්වාස ශ්‍රද්ධාව නැහැ. අසත්පුරුෂයාගේ ලක්ෂණයක් ශ්‍රද්ධාව නැතිකම. මතක තියාගන්න ඕනේ අපි නිවන් මාගේ මූලිකම පියවර තමයි ශ්‍රද්ධාව. අපි ළඟ ශ්‍රද්ධාව නැත්තම් පින්වත්නි අපිට කොහොමද මේ සසර නැමැති මඩගොහරුවේ නිවන් කියන ගෙවල් හදන්න වෙන්නේ? හදන්න වෙන්නේ නැහැ. සසර කියන මඩගොහරුවක් නම් ඒකේ ගෙයක් හදන්න ඉස්සෙල්ලා අපි දාගන්න ඕනේ හොඳ අත්තිවාරමක්. ආන්ගේ අත්තිවාරම තමයි පින්වත්නි ශ්‍රද්ධාව. ඒ නිසා ඒ ශ්‍රද්ධාව නැමැති අත්තිමාරම දාන්නේ නැතුව සීලය නැමැති කණු යහල්ලා අවසානයේ නිවන නැමැති වහලේ ගහන්න හදද්දි ගේ ගිලා බහින්න පුළුවන්. ඇයි? අත්තිවාරම ශක්තිමත් නැහැ. එයා ශ්‍රද්ධාව තමයි අපේ නිවන් මාගේ පළවෙනිම මූලිකම පියවර. ඉතින් අසත් ධර්මයෙන් සමන්නාගතයි කියන්නේ එයාට ශ්‍රද්ධාව නැහැ. අහිරිකෝ. පව් කරන්න ලැජ්ජ නැහැ. එයා පින්වත්නි කිසිම විදිහකින් ඒ පව පිළිබඳව පැකිලීමක් නැහැ. එයා ජීවිතේ හැම මොහොතකම පවටම එයාගේ ජීවිතය යොමු කරනවා. ලැජ්ජාවක් නැහැ පව කරන්න. අනොත්තප්පී හෝති. එයා පව කරන්න බය නැහැ. බය නැතුව පව කරනවා. එයාගේ ජීවිතය තුළ මේ පව කරොත් අපිට මෙහෙම වෙයි,
අපිට විපාක ලැබෙයි, අපාය යන්න වෙයි, දඬුවම් වලට මුහුණ දෙන්න වෙයි, අපේ හෘද සාක්ෂි අපිට දොස්න ඒ මොකවත් නැහැ, බය නැහැ නෝයි. දැන් තියෙනවනේ බය වර්ග 4. දණ්ඩ බය. මම මේ දේවල් කරොත් දඬුවම් විඳින්න වෙයි. දුගති බය. මේවා කරොත් මට අපාය යන්න බය. අපාය යන්න සිද්ධ වෙයි. බය වෙනවා. අත්තානුවාද. මගේ හෘද සාක්ෂිය මට දොස්නකයි මරණ මංචකයේදී හරි ඔබ මේ වගේ දේවල් කරානේ කියලා කියයි. පරානුවාද. අනුන්ගෙන් දොස් අහන්න ඔය මොකවත් නැහැනේ සමහරුන්ට. ඒගොල්ලෝ පින්වත්නි හරියට පව් කරනවා. ඒ නිසා පවට ලැජ්ජත් නැහැ, පවට බයක් නැහැ. ඊනකට එයා අල්පශ්‍රුතයි, කිසි දෙයක් අහලා නැහැ, සූපිරූතයන් ඇති කෙනෙක් නෙවෙයි. මෙතෙන්දී මේ බහුශ්‍රුත භාවය කියලා කියන්නේ පින්වත්නි ධර්මයේ තුල අපිට මුල මැද අග පැහැදිලි කල්යාණ ධර්මයක් හොඳට ශ්‍රවණය වෙලා තියෙන්න ඕනේ. අපි ගත්තොත් මේ ලෝකේ දුකයි කියන එක, ඊළඟට දුකට හේතුව, දුකින් මිදීම සහ මාර්ගය. අපි මේ ලෝකයේ තුල තේරුම් ගන්නවා, ඒ අනුව ක්‍රියාත්මක වෙනවා, සාක්ෂාත් කරනවා. මේ මුල මැද අග කියන ආකාරය බොහොම පැහැදිලිව දන්නා කෙනෙක් වෙන්න ඕනේ. බහුශ්‍රුත වෙන්න ඕනේ. බහුශ්‍රුත නැති කෙනා අසත් ධම්ම සමන්නාගතෝ. ඒ අසත්පුරුෂ ධර්මයෙන් සමන්විතයි. ඊළඟට කුසීතෝ හෝති, හරිම කම්මැලි. එයාගේ හිත කෙලෙස් වලින් වහගෙන හිතට තීන මිද්දේ නිදිමත ස්වභාවය ඇවිල්ලා කම්මැලි කමෙන්මයි ජීවිතය ගත කරන්නේ. එයාට නෝපං කුසල් උපදව ගන්න උවමනාවකුත් නැහැ. උපං කුසල් වැඩි දියුණු කර ගන්න උවමනාවකුත් නැහැ. නෝපං අකුසලේ මතු නොවි තියා ගන්න උවමනාවකුත් නැහැ. උපං අකුසල් නැති කරන්න උවමනාවකුත් නැහැ. එයා හරි කම්මැලි, කුසීතයි. ඊළඟට මුට්ඨාසති හොත්, සිහි කල්පනාව ඇත්තෙම නැහැ, සිහි මුලා වෙච්ච කෙනෙක්. සඳහන් කරනවා ධර්මයේ මේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට පිහිට මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා එක වෙලාවක, ස්වාමීනි අපේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට පිහිට මොකක්ද? ඒ වෙලාවේදී කියනවා බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොටම පිහිට තමයි මනස. ඇහැ, කන, නාසය, දිව, ශරීරයට පිහිට මනස. මනසට පිහිට මොකක්ද ස්වාමීනි? මනසට පිහිට සිහිය. සිහිය නැත්තම් වැඩක් නැහැ. එනිසා සිහි මුලා වෙච්ච අය අසත් ධර්මයේ සමන්නාගතයි. සිහිය තියෙන්න ඕනේ. ඊළඟට දුෂ්ප්‍රඥ ස්වභාවය. ඒගොල්ලෝ හැමතිස්සෙම මෝඩ නැති, මේ ලෝකයේ තුර ධර්මය අවබෝධ කරගත හැකි ස්වභාවයේ ඉන්න ඕනේ. පඤ්ඤාන්තසයන් ධම්මෝ නානන්දම දුප්පඤ්ඤස්ස. මානෙනි මේ ලෝකය තුල ධර්මය තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවන්තත් එයාටයි. එහෙම නැතු මෝඩයාට නෙමෙයි. මේ ලෝකයේ තුල ධර්මය හැමතිස්සෙම ප්‍රඥාවන්තයාට. එනිසා අසත් ධර්මයේ දෙනවා නම්, මේ කියන අසත්පුරුෂ ලක්ෂණ තියෙනවා නම් එයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත් ධම්ම සමන්නාගතෝ. එයා අසත් ධර්මයෙන් යුක්ත වුණා. ඔය කියන පුංචි පුංචි කරුණු ටික තියෙනවා. අද කොට දෙනෙක් ඉන්නවනේ පින්වත්නි අල්පශ්‍රුතයි, සිහි මුලා වෙච්ච අය. ඒගලන්ට කිසිම ආකාරයකින් මේ කරුණු තේරුම් ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ සසර යන්නේ දුක්ඛිත ස්වභාවයටමයි. ඔයත් හොඳට කල්පනා කරලා බලන්න මාගන්ධිය පිළිබඳව. රූප මැදේ මත් වෙලා හිටපු ගැහණියක් නේ. මේ මාගන්ධියා හරිම ලස්සන කෙනෙක්. තරුණ කාලයේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී මාගන්ධියාගේ අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේව ගෙදරට එක්කාගෙන ඇවිල්ලා කිව්වා අපේ දුව බොහොම ලස්සනයි. මේ වගේ ලස්සන කෙනෙක් වායි ඔබ වහන්සේට මුණ ගැහෙන එකක්වත් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ ඔය පිළිසු ගායන එක නවත්තලා අපේ ගෙදර ඉඳගෙන මේ සියලුම දෑවැද්ද පාවිච්චි කරලා ඔබ වහන්සේ මේ නිවසේම නතර වෙන්න. භාග්‍යවතුන් වහන්සේ හොඳ සිහියෙන් හිටපු කෙනෙක්. උන්වහන්සේ හරිම ලස්සන කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? අසුචි පිරුණු කලයක් වගේ තියෙන මේ ශරීරය මම නම් අතකින් නෙවෙයි පයෙන්වත් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වෙලාවේ සිහි මදගතියෙන් හිටපු මාගන්ධියා මොකද රූප මැදේ මත් වෙලානේ හිටියේ. වෛරයක් ඇති කරගත්තා. හැබැයි පින්වත්නි අර දෙමව්පිය දෙන්නට සිහිය තිබ්බා. ඒ දෙන්න එතන ඉඳගෙන ඇහුවා එහෙනම් ඉතින් මනුස්ස ලෝකේ කාන්තාවන් එපා නම් ওই දිව්‍ය ලෝකේ කාන්තාව ලබන්න නේද ඔබ වහන්සේගේ අපේක්ෂාව?
අන බලන්නකො ධර්මයට ආපු හැටි. සී කල්පනාවෙන් හිටියා. භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. අවබෝධ කරගත්ත ධර්මය. මාගන්දියාට ඒ වාසනාව වටිනාකම ලැබුණේ නෑ. මාගන්දියා සසර අපායට යන මාර්ගයම සකසගත්ත. මොකක් නිසා? අසත්පුරුෂ ධර්මය ගාව තියෙන පවට ලැජ්ජ නෑ, පවට බය නෑ. ඊළඟට පින්වත්නි, එයා ශ්‍රද්ධාව නෑ. එයා හැම මොහොතකම තමන්ගේ ජීවිතය තුළ කම්මැලි, ඊළඟට සිහි මදගතියෙන් හිටියේ, දුප්පඤ්ඤ ස්වභාවයෙන් යුක්තයි. නිසා ඔන්න ධර්මයේ තුල හික්මෙන්ට තිබ්බ අවස්ථාව නැති වුණා. එහෙනම් පළවෙනි මේක මොකද්ද? අසත්පුරුෂෝ අසත් ධම්ම සමන්නාගතෝ හෝති. අසත් ධර්මයෙන් යුක්තයි. ඊළඟට දෙවැනි කාරණය අසත්පුරුෂෝ අසත්පුරුෂ භත්ති හෝති. කතංච බික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ භත්ති හෝති. මොකද්ද මහන්නේ මේ අසත්පුරුෂයන් අසත්පුරුෂයන්ම සේවනය කරනවා කියන්නේ? මානෙනි, මේ ලෝකේ යම්කිසි අසත්පුරුෂයෙක් ඉන්නවා නම් එයා හැමතිස්සෙම ආශ්‍රය කරන්නේ ගිහි පැවිදි ඔක්කොම අසත්පුරුෂයෝ. ඉද වික්කවේ අසත්පුරුෂස්ස යේතේ සමන බ්‍රාහ්මනා අසද්ධා අහිරිකා අනුත්තප්පිනෝ අපස්සතා කුසීතා මුට්ටා සතිනෝ දුප්පඤ්ඤා ත්‍යාසමත්තා හොන්ති තේ සහාය. මේ ලෝකේ හැමතිස්සෙම ශ්‍රද්ධා නැති, පාපේ ලැජ්ජා නැති, බිය නැති, අල්පස්ෘත කුසීත වූ දුෂ්ප්‍රාඥ මහාන බමුණු කෙනෙක් ඉන්නවා නම් අසත්පුරුෂයා හැමතිස්සෙම වුන් එක්ක මිත්‍ර වෙනවා. හරි කැමති. ඔය අපි කියන්නේ සමහර වෙලාවට එක වල්ලේ පොල් කියලා, එක ජාතිය බිම්වත්. ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන කේලෝ කේලේති සංසන්දේති සමේති. කෙල තියෙන තැනට තමයි හැමතිස්සෙම කෙල එකතු වෙන්නේ. දැන් මල් ආසනයේට හැමදාම එකතු වෙන්නේ මල්, වැසිකිලි වලට හැමදාම අසුචි. කවදාවත් කවුරුත් ගිහිල්ලා මල් ආසනයේ අසුචි තියන්නේත් නැහැ. වැසිකිලි වලට ගිහිල්ලා මල් පූජා කරන්නේත් නැහැ. ඒක තමයි ලෝකේ න්‍යාය. එකම ජාතිය අය එකට එකතු සමාන අත්තටු ඇති කුරුල්ලෝ එක්ක පියාසට කරති කියලා කියනවානේ. ආන් ඒ වගේ තමයි. ඒ නිසා අපි කියන එක වල්ලේ පොල් හරියටම ගැලපෙන අයකට හම්බුණා. ඒ නිසා මේ ලෝකේ අසත්පුරුෂයාගේ දෙවැනි ලක්ෂණය තමයි පින්වත්නි, එයා හැමතිස්සෙම ආශ්‍රය කරන්නේ අසත්පුරුෂයෙක්මයි. ඒගොල්ලොත් එක්ක මිත්‍ර වෙනවා. ඒගොල්ලොන්ගේ සහායකය වෙනවා. මේක තමයි අසත්පුරුෂයාගේ දෙවැනි ලක්ෂණය. අසත්පුරුෂයන් සේවනයට කැමති වුණා. මේක කොච්චර භයානකද කියලා කියනවා නම්, මහා මංගල සූත්‍රයේදී පුද්ගලයෙක්ගේ දියුණුවට හේතු වෙන කරුණු 38ක් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පිළිබඳ පළවෙනි එක විදිහටම යොදාගන්නේ මොකක්ද? අසේවනාච බාලාන. මානිනිය ඔයත් කවදාවත් බාලයෙක් ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා. ඇසුරු කරන්න පණ්ඩිතෙක්. මේ පණ්ඩිතයා කියලා කියන්නේ සත්පුරුෂයා. නිදිහිනම්ව පවත්තාරං යම්පස වජ්‍ය දාසේන නිග්ගයවාදීන් මේදාවෙන් තාදිසම් පණ්ඩිතම් බජේ. තාදිසම් භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. ඔබ ඇසුරට කෙනෙක් ගන්නවා නම් තෝරගන්න නිදානයක් පෙන්නලා දෙනවා වගේ ඔබේ වැරද්ද දැක්කම වැරද්දට නිග්‍රහ කරලා ඔබට ඒ වැරද්ද හදාගන්න පෙන්වා දෙන කෙනා. එහෙම නැතුව මේ පවට බයත් නැති, පවට ලැජ්ජත් නැති, කම්මැලි ඔයා මොන දෙයක් කරගන්න ඔයාට හොඳ නම් අපිට මොකෝ. එහෙම අයව සත්පුරුෂයෝ භජනය කරන්නේ. සත්පුරුෂයෝ ඒගොල්ලන්ට කැමතියි අසත්පුරුෂයෝ. බුදුහාඳුරෝ කියනවා ආන් අර වගේ වැරද්ද පෙන්නලා ගරහ කරලා අපිට වැරද්ද පෙන්වා දෙන්න තාදිසම් පණ්ඩිතම් බජේ වගේ සත්පුරුෂේ පණ්ඩිතෙක් ඇසුරු කර තාදිසම් භජමානස්ස වුන් ඇසුරු කිරීමේ සෙය්‍යෝ හෝතින පාපියෝ. ඔබට වැඩක් සිද්ධ වෙන්නේම නැතාද පින්වත්නි වැරද්දක් වෙන්නොත් ඒ මනුස්සයත් එක්ක පහුවෙන්දට තරහයි. අපි කියනවා අපෝ අපේ අඩුපාඩු දකින්නම ඉන්නේ මනුස්සයා. සාධාරණව වෙන්නලා දෙනවා නම් ඒ වැරද්ද හදාගන්න. ඒක සත්පුරුෂකම. ඒ නිසා සත්පුරුෂයා හැමතිස්සෙම කැමති තමන් වගේ පව් කරන, කම්මැලිව ජීවත් වෙන එහෙම අයට. නිසා දෙවැනි කාරණය තමයි අසත්පුරුෂයන් භජනය කරන්න ප්‍රියයි. තුන්වෙනි එක අසත්පුරුෂෝ අසත්පුරුෂ චිත්තේ හෝති. මානෙනි හැමතිස්සෙම අසත්පුරුෂයා අසත්පුරුෂ දේම තමයි හිතන්නේ. කතංච බික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ චිත්තේ හෝති. මොකද්ද මහණෙනි මේ අසත්පුරුෂයා අසත්පුරුෂ දේම හිතනවා කියලා කියන්නේ? ඉද බික්කවේ අසත්පුරුෂෝ
අත්ව්‍යාබාධේපි චේතති පරව්‍යාබාධේපි චේතේති. එයා හැමතිස්සෙම තමන්ටත් හානි වෙන දේ හිතනවලු අනුන්ටත් හානි වෙන දේ හිතනවලු. උභය ව්‍යාබාධේපි චේතේති. තමන්ටත් අනුන්ටත් නරකක් හිතනවලු. ඒක තමයි අසත්පුරුෂ චිත්තෝ හෝති. සමහර ඉන්නානේ බේමත් ඒගොල්ලන්ට හිතෙන්නෙම සතෙක් මරන්න. ඒගොල්ලන්ට හිතෙන්නෙම හොරකම් කරන්න. විවේකයක් ලැබිච්ච ගමන් හිතන ඊළ මාළු බෑවනම් හොඳයි, සතෙක් මැරුවනම් දඩයන් කරා නම් හොඳයි, කාගේ හරි දෙයක් කඩා වඩා ගත්තා නම් හොඳයි, හොරකමේ යන්න හිතෙනවා, සත්තු මරන්න හිතෙනවා, කාමයේ වර්ධව හැසිරෙන්න හිතෙනවා. හැම මොහොතකම තමාටත් අහිතවත්, අනුන්ටත් අහිතවත්, මේ දෙපැත්තටම අහිතවත් දේවල්ම තමයි හිතෙන්නේ. අසත්පුරුෂකම්, හොඳ දේ හිතෙන්නෙම නැහැ. ඒගොල්ලෝ අසත්පුරුෂයෝ විදිහටයි ධර්මයේ දක්වන්නේ. හතරවෙනි ලක්ෂණය පින්වත්නි අසත්පුරුෂෝ අසත්පුරුෂ මන්ති හෝති. ඒ කියන්නේ අසත්පුරුෂ දේවල්මයි මන්ත්‍රණය කරන්නේ, සාකච්ඡා කරන්නේ, කියවන්නේ. කතංච භික්ඛවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ මන්ති හෝති. මොකද්ද මහණෙනි මේ අසත්පුරුෂයා අසත්පුරුෂයෝ එක්ක මන්ත්‍රණය කරනවා කියලා කියන්නේ? එයා සාකච්ඡා කරන්නේ මර විදිහට හිංසා කරන්න, පීඩා කරන්න, තව කෙනෙක්ගෙන් පලිගන්න එකතු වෙලා සාකච්ඡා කරන කොහොමද මෙයාට වැඩේ දෙන්නේ? දෙතිස් කතා නේද? වෙනව වැඩකට නැති රාජ කතා, චෝර කතා, ඉත්ති කතා, පුරුෂ කතා සාකච්ඡා කරනවා, මන්ත්‍රණය කරනවා. ඒ වගේ ඔක්කොගෙම තියෙන්නේ කාටවත් වැඩක් නැති දේවල්. මෙලව යම් කිසි කෙනෙක් තමන්ට ආත්ම පීඩා පිණිස, පර පීඩා පිණිස, උභය පීඩා පිණිස මන්ත්‍රණය කරනවා නම් ඒකට කියනවා අසත්පුරුෂ මන්ති හෝති. ඊළඟ එක පස්වෙනි එක පින්වත්නි අසත්පුරුෂෝ අසත්පුරුෂ වාචෝ හෝති. අසත්පුරුෂය හැමතිස්සෙම අසත්පුරුෂ වචන කතා කරනවා. කතංච භික්ඛවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ වාචෝ හෝති. මොකද්ද මහණෙනි මේ අසත්පුරුෂ වචනය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා කට ඇරියොත් බොරු කියනවා. අසත්පුරුෂෝ මුසාවාදී හෝති. කට ඇරියොත් බොරු කියනවා. බොරු කියන මිනිහාගෙන් ගන්න දෙයක් නැහැ පින්වත්නි. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පය හොදලා ඉතුරු වෙච්ච වතුර භාජනේ වතුර චුට්ටයි තිබ්බේ. රාහුල කුමාරයාට පෙන්නලා අහන රාහුල මේ මොකද්ද? ස්වාමිනී වතුර චුට්ටක්, ස්වල්පයක්, ටිකක්. බුදුහාමුදුරුවෝ කියන රාහුල දැන බොරු කියන කෙනාගේ මහානකම මෙච්චරයි, අල්පයි. එයාට මහානකමින් ඇති වැඩක් නැහැ, දැන බොරු කියනවා නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ වතුර ටික වීසි කරනවා. වීසි කරන ගමන් කියන රාහුල මතක තියාගන්න දැන බොරු කියන කෙනාගේ මහානකමත් වීසි කරපු දෙයක්. වැඩක් නැහැ, රඳන්නේ නැහැ. ඊළඟට වතුර ටික වීසි කරලා හිස් වාජනය පෙන් රාහුල මේ මොකද්ද? ස්වාමිනී හිස් වාජනේ. රාහුල දැන බොරු කියන කෙනාගේ මහානකමත් හිස්. ඊළඟට ඒ වාජනේ අනිත් පැත්ත රාහුල දැන් මොකද්ද? ස්වාමිනී අනිත් පැත්ත නවලා. ස්වාමිනී අනිත් පැත්ත රාහුල දැන බොරු කියන කෙනාගේ මහානකමත් අනිත් පැත්ත හරෝප එක. ඇයි මොනවක් කරත් පිරෙන්නේ නැහැ, බේරිලා ගිහිල්ලා පොළොවට වැටෙනවා. එනිසා මතක තියාගන්න බොරුවෙන් කල්ගත කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්. ඊළඟට බොරුවෙන් විතරක් නෙමෙයි පින්වත්නි, යා කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා. ඒගොල්ලෝ හැම තිස්සෙම අසත්පුරුෂ වචනේම කතා කරනවා. ඒක සත්පුරුෂ වචනයට කැමති නැහැ. ඒගොල්ලෝ හැම තිස්සෙම කතා කරද්දී දැන් අපි ධර්මයේ කතා කරන්න ගියොත් කියන අනේ තියාගනින්න උඹලගේ බණ කියලා. ඔයත්තන්ට ඇති එහෙම අසත්පුරුෂ මිත්‍රයෝ. ඒගොල්ලෝ කතා කරන්නේම අසත්පුරුෂ දේවල්, කාමයන් පිනවීම ගැන, නරක දේ ගැන, නපුරු දේ ගැන, කුණුහරුප කියනවා, කෑ ගහනවා, කේලම් කියනවා, කොටවනවා, බොරු කියනවා, රවට්ටනවා, හිස් වචන කියනවා. ඒ අතරතුරේ යම් කිසි කෙනෙක් පින්වත්නි ධර්මය ගැන කතා කරන්න ගියොත් ඒ පුද්ගලයාට කියනවා අනේ අපිට ඕවා වැඩක් නැහැ. සත්පුරුෂ වචනයට කැමති නැහැ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා පිරිසක් එක්ක ඉඳිද්දි හැසිරෙන්න ඕන ක්‍රම දෙකක්. ධම්මියෝවා කතා කරනවා නම් ධාර්මික දෙයක්. අරියෝවතුන් නිභව නැත්තම් උතුම්
නිශ්ශබ්දතාවය. මේ උතුම් නිශ්ශබ්දතාවය කියන්නේ වැඩ කරන්නේ නැතුව බුම්මාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඔයත් තාමත්ම දැඩි ලෙස ධර්මයේ තුල හික්මෙමින් රකින්න නිශ්ශබ්දතාවය. ආර්ය තුෂ්ණිම්භූතභාවය. ධර්ම මනසිකාරයක් තුල ඔබ ඔබේ හිත වැඩෙන පිළිවෙල. ඊළඟට පින්වත්නි, මේ ලෝකයේ අසත්පුරුෂයා අසත්පුරුෂ කම්මන්තෝ හෝති. 6 වෙනි කාරණේ. අසත්පුරුෂ ක්‍රියා කරනවා. කතංච භික්ඛවේ අසත්පුරුෂ අසත්පුරුෂ කම්මන්තෝ හෝති. මොකද්ද මහණෙනි මේ අසත්පුරුෂයා අසත්පුරුෂ කර්ම කරනවා කියලා කියන්නේ? මහණෙනි මේ ලෝකයේ අසත්පුරුෂයා ප්‍රාණවද කරනවා, හොරකම් කරනවා, කාමයේ වදවා හැසිරෙනවා. ඒක තමයි අසත්පුරුෂ කර්මාන්ත කියලා කියන්නේ. කයින් කරන්නෙම නරක දේ. අසත්පුරුෂ ක්‍රියා. එමය ඉන්නවා. ඒගොල්ලන්ට පින්වත්නි හොඳ කරනවට වැඩිය නරක කරන්නමයි හිත නැවෙන්නේ. ඊළඟ කාරණේ පින්වත්නි, කතංච භික්ඛවේ අසත්පුරුෂ අසත්පුරුෂ දිට්ඨි හෝති. මහණෙනි මොකද්ද මේ අසත්පුරුෂ දෘෂ්ටිය කියලා කියන්නේ? මහණෙනි සමහරු ගාව තියෙන අසත්පුරුෂ දෘෂ්ටි මොනවද? නත්ති දින්නම්, දන් දීලා වැඩක් නැහැ. ඔය ආම්දුරුලා ඒගොල්ලන්ගේ දේවල් වැඩි කරගන්න උඹලගේ දේවල් හූරම් කණ්ඩ ඔය උඹලව රවට්ටනවා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ලස්සනට බුද්ධ පූජාව පූජකයදී වැඩක් නැහැ, ඕවා පිළිකාරෝහල් වලටයි දෙන්න ඕනේ. චෛත්‍යරාජන් වහන්සේ නමකට කිරියාර පූජා කරද්දී කියන වැඩක් නැහැ, ওই මැටි චෛත්‍ය වලට කිරිබත් තියලා ඕවා නැති බැරි මිනිස්සුන්ටයි දෙන්න ඕනේ. පින්වත්නි, ඔබ කවදාවත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයාට යම් කිසි කෙනෙක් පූජා කරද්දී දානයකට ගරහන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ දේවල් ලැබීමට සුදුසු කෙනෙක් නැහැ. උන්වහන්සේට ලැබෙන දේ වළක්වලා තව කෙනෙක්ට දෙනවා නම් ඒ මිනිසුන්ට ඒව දිරව ගන්නත් බෑ. අපේ බුදුරජාණන් වහන්සේට මහ පුදුම ලැබීම. මේ ලෝකයේ ඔය බුද්ධ පූජාව තියෙන මිනිසුම තමයි අනිත් මිනිසුන්ට දන් දුන්නේ. මේ ලෝකේ සංඝයාට දම් පූජා කරන මිනිසුම තමයි අනාථ නිවාසයටත් කියලා දම් පූජා කළේ. එහෙම නැතු ඔය කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මිනිස්සු නෙවෙයි. දාන ආනිසංස දන්නේ නැත්තෝ. බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම අපිට දේශනා කළා, මහණෙනි මන් තරම් දානානිසංස දන්නවා නම් මිනිස්සු තමන් සතු සියලුම දේ දෙයි කියලා. අද අවුරුදු 2500කටත් එහා ගිහිල්ලා පිරිනුවම් පාලා බුදුරජාණන් වහන්සේ. හැබැයි අදටත් මහ පුදුම ලැබීමක්. අපි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ. එක දවසකට ලැබෙන ප්‍රමාණය සීමාවක් නැහැ. පින්වතුනි, සසරේ අසංකේය කල්පලක්ෂ 4ක් පුරාට එක දිගට දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී පූර්ණේ කරන මහ පොළොවේ පස්වරට වැඩිය ශරීරෙ මස්නන් දීලා, ආහසේ තරුවලට වැඩිය තමන්ගේ ඇස් දන් දීලා, මොහොතේ වතුරට වැඩිය ශරීරෙ ලේ දන් දීලා, මහමේරුවටත් වැඩිය උසට ඔටුනු බලන් හිස් දන් දීපු අපේ බුදුහාඳුරන්ගේ දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ගැන කවර කතාද? ඒකයි උන්වහන්සේ කියන්නේ මන් තරම් දානානිසංස දන්නවා නම් මිනිස්සු තමන් සතු සියල්ල දෙයි කියලා. එනම් පළවෙනිම දානේ විපාක නැහැ. ඔන්න මිච්ඡා දිට්ඨි. අසත්පුරුෂ හැමතිස්සෙම කියන දන් දීලා වැඩක් නැහැ. ඊළඟට නත්ති දින්නම්, දෙවැනි එක නත්ති යෙට්ටම්, පුද පූජා ඕව වැඩක් නැහැ, බොරු වැඩ. ඊළඟට නත්ති හොත්තං නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලම් විපාක. මේ පුද පූජාවල ඵල නැහැ, පුදන් ලබන දෙයකේ ඵලක් නැහැ, කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක නැහැ. එහෙමත් කියනවා. පින්පව් කියලා එකක් වැඩක් නැහැ, බොරුවට අපිව රවට්ටන්න කියන්නේ. එහෙමත් කියනවා. ඊළඟට නත්ති අයන් ලෝකෝ නත්ති පරලෝකෝ, මෙලොවක් කියලා එකක් නැහැ, පරලොවක් කියලා එකක් නැහැ. මේ ලෝකේ පින්පව් කියලා එකක් නැහැ නේද? මේ මෙලොවක් පරලොවක් නැහැ. කොහෙද බං ඔය අපායවල් කියලා එකක් තියෙන්නේ? එහෙම එකක් නැහැ. අපාය කියන්නේ මෙලොවේදීම තමයි දුක් විඳින්නේ. සල්ලි නැති මිනිස්සු ඉන්නේ අපාය. හොඳට සල්ලි තියෙනුන් ඉන්නේ දිව්‍ය ලෝකේ. ඕවා බොරු කතා. අපායක් නැහැ. අපාය තියෙනවා නම් අපි යන්නම්කෝ අපායේ. ඒ වටත් යන්න මිනිස්සු ඉන්න එපා. ඔය වගේ මහත්තුම කතා කියනවානේ බිමත්. ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ මෙලොවක් පරලොවක් ගැන. ඊළඟට නත්ති මාතා නත්ති පිතව, අම්මා තාත්තට සලකලා වැඩක් නැහැ. මොකටද සලකන්නේ? ඒගොල්ලෝ මේ අපිව හදන්න ඕනේ කියලා අපිව හැදුවේ නැහනේ. ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරද්දි මේ හැදුනා අපි ඒගොල්ලන්ට
ඕනකම නිසා හදපු අය නෙවෙයි. එහෙමත් කියනවා. මව්පියන්ගේ උතුම් මව්වත් ගුණය පියවත් ගුණය හැල්ලු කර කර සමහර වෙලාවට මිච්ඡා අදහස් හිතේ තියාගෙන ඉන්නවා. සලකලා වැඩක් නැහැ ඒගොල්ලන්ට. ඊළඟට කියනවා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මගත සම්මා සත්තා උපපාතිකා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්න යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්තා පවේදෙන්ති. මේ ලෝකෙ මේ පින් කරලා දිව්‍ය ලෝකයන් ඕපපාතික සත්තු කියලා જાතියක් නැහැ. පව් කරලා අපාය යනවා කියලා එහෙම සත්තු જાතියක් නැහැ. ඊළඟට සමන බ්‍රාහ්මණයෝ තමන්ගේ හිත දඩලා දියුණු කරනවා. ඒ කතා නැහැ. බොරු කතා වුණා ඔක්කොම බොරු. එහෙම දෘෂ්ටි ගොඩාක් තියෙන සත්පුරුෂයා ඒවාට අහු වෙලා ඉන්නේ. වැරදි දෘෂ්ටි වලින් අසත්පුරුෂ දෘෂ්ටි වලින් පිරීලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතංච භික්ඛවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ දානං දීති. මොකක්ද එතකොට මහණේ අසත්පුරුෂ දානය? මේ අසත්පුරුෂයා අසත්පුරුෂව දෙන දානය. අසත්පුරුෂෝ අසක්කච්ඡන් දානං දේ. සකසලා දන් දෙන්නේ නැත. අසහත්තා දානං දේති. එයා හැමතිස්සෙම සියතින් දෙන්නේද නැත. ඊළඟට අචේත්තිකත්තා දේති. බුහුමන්නොකට ගෞරවෙන් දෙන්නේ නැහැ. අපවිදන් දානං දේති. බැහැර දෙනවා නිකන් විසි කරනවා වගේ දන් දෙන්නේ. අනාගමන දිට්ඨිකෝ දානං දේති. කවදාවත් කර්මයේ කර්මඵල විශ්වාස නැතුව දන් දෙන්නේ. විපාක ලැබෙයි කියලා හිතන්නේවත් නැතුව ඕන අසත්පුරුෂ දාන. එහෙම ඉන්නවනේ බෙවන් සමහර විසි කරන දේවල් දෙන්නේ. තියෙන දේවල් දෙන්න තියෙද්දි Tamanට වැඩක්ම නැති දේවල් දෙන්නේ. අසත්පුරුෂ දානේ විපාක සසරේ ලැබුණාම පින්වත් අර විසිකරණේවා දෙනවා. දුන්නාට ඕන දේ නෙවෙයි දුන්නේ. ඉතින් ඒගොල්ලන්ට මොනවා හරි දෙයක් ලැබුණාට ඒවා විපාක භුක්ති විඳින්න බෑ. උයාගත්ත බත් ටික සතුටින් කන්න බෑ. ගෙදර රණ්ඩු වෙනවා. එහෙම නැත්නම් රසර බත් ටික උයන්න පටන් ගන්න බත් රොස් වෙනවා. අසත්පුරුෂ දන් දීමේ විපාක. ඔයයන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අපුත්තක කියලා සිටුවරේ. අපුත්තක සිටුවරයා මේ මරණයට පත් වුණාම එයාගේ ධනය සියල්ලම කොසල් මහ රජුරවන්ට අයිති වුණා. මොකද බිරිඳත් මැරිලා දරුවොත් නැහැ. මෙයා ජීවිතේ තනිකඩෙක් විදිහටයි හිටියේ. ඉතින් එයාගේ ධනය සියල්ලම රාජසන්තකයි. උරුමකාරයෙක් නැහැ. කොසල් රජුරෝ මේ ධනය රාජ භණ්ඩාගාරයේ වෙත ඇදලා වෙලාවක මහන්සි වෙලා හතිදදා බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම බුදුරජාණන් වහන්සේ අහන කොහේ ඉඳලාද මේ රජතුමනි දහවල දාඩිය දාගෙන ස්වාමිනී අපුත්තක සිටුවරයා මලා සියලු දේපල මට අයිති වුණා. මං ඒවා අදිනවා කොච්චර තිබ්බද කරත්ත 500කින් ඇදලා ඉවර කරගන්න බෑ ස්වාමීනි. ඇයි හොට එහෙම උනේ කියලා දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි. ඊට කලින් බුදුරජාණන් වහන්සේ ඇහුවා "ඒ අපුත්තක ගෙවපු ජීවිතේ කොයි වගේ?" "අනේ වැඩක් නැහැ ස්වාමීනි ඔච්චර සල්ලි තිබිලා. මේක කාලා තියෙන්නේ නිවුඩුහාලේ බතුයි කාඩි හොදී නෑ. කකුලට දාලා තියෙන්නේ නිකන් හං කෑලි දෙකක්. යාන වාහන වල ගිහිල්ලා නැහැ පයින්මයි ගිහින් තියෙන්නේ ඇඳලා තියෙන වැරහැලි කඩමලු." බුදුහාමුදුරුවෝ ඇයි ඒ කියලා දන්නවද? නෑ ස්වාමීනි. ඒ පාර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රජතුමනි පෙර භවයකත් ඔය මනුස්සයා සිටුවරේ කතිතේ. පසේබුදුවරේ පිණ්ඩපාතේ වැඩියාගේ ඉස්සරහට. ඒ පාර කණ්ඩ බෙදාගත්ත බත් පිඟාන පසේබුදුහාමුදුරුවෝ පාත්‍රයට බෙදුවා. දානයක් කළා. හැබැයි පසේබුදුහාමුදුරුවෝ පින් දීලා වැඩියට පස්සේ මේ සිටුවරයා හිතන අපරාධේ මගේ කෑම ටික ওই ටික ගෙදර වැඩකාරයෙක්ටවත් දුන්නා නම් තව දවසක් වැඩ ගන්න තිබ්බා නිකන් අපරාධේ කෑම. දීපු නිසා ලැබුණා සිටුවරයෙක් වුණා හැමදේම සස්ත්‍රීකයි. හැබැයි පින්වත්නි අර දීපු දානෙට ලෝභ සිත් වැදගත් නිසා කවදාවත් ලැබිච්ච දේ භුක්ති විඳ ගන්නත් බැරි වුණා. ඒකයි කිව්වේ කරත්ත 500කින් අදින්න තරම් ධනයක් තිබිලත් කාලා තියෙන්නේ නිවුඩුහාලේ බත් කාඩිය හොදි. ඊළඟට ඇඳලා තියෙන වැරහැලි කඩමලු ස්වභාවය ඒකයි. එනිසා හම්බ කරගත්ත ටික කා ගන්න බෑ සමහරුන්ට අසත්පුරුෂ දානේ විපාක විදියට. එහෙනම් මං කරුණු ටික ආයි මතක් කරනවා පින්වතුන් කල්පනා කරන්න අසත්පුරුෂයාගේ ලක්ෂණ මොකද්ද? පළවෙනි එක අසත්පුරුෂ ධම්ම සමන්නාගතු. අසත්පුරුෂ කරුණු වලින් යුක්තයි. අසත්පුරුෂ භක්තිය හැමතිස්සෙම අසත්පුරුෂව භජනය කරනවා, සේවනය කරනවා, ආශ්‍රය කරනවා.
අසත්පුරුෂ චිත්තේ වැරදි දේවල්ම හිතනවා අසත්පුරුෂ දේවල්. අසත්පුරුෂ මන්ති එය හැමතිස්සෙම මන්ත්‍රණය කරන සාකච්ඡා කරන අසත්පුරුෂ දේ. අසත්පුරුෂ වාචෝ හෝති හැමතිස්සෙම අසත්පුරුෂ වචනය කල්පනා කරනවා. අසත්පුරුෂ කම්මන්තය හැමතිස්සෙම අසත්පුරුෂ ක්‍රියාවන්ගෙන් යුක්ත වෙන. අසත්පුරුෂ දිට්ඨි එයාගේ දෘෂ්ටියත් අසත්පුරුෂයි. අසත්පුරුෂ දානු එයා හැමතිස්සෙම අසත්පුරුෂ දානමයි දෙන්නේ. මෙන්න මෙහෙම මහණෙනි අසත්පුරුෂ ධර්මයෙන් සමන්නාගත වෙච්ච කෙනා ඔය කියන කරුණු අටෙම්ම යුක්තව ජීවත් වෙලා මරණින් පස්සේ අසත්පුරුෂයන්ගේ යම් ගතියක් තියනවද ඒකෙම උපදිනවා. බලන්නකො බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරන හැටි කායස්ස වේදා පරම මරණ යා අසත්පුරුෂානං ගති තත උපජ්ජති. එම අසත්පුරුෂය උපදින තැනක් තියෙනවා නම් එතනම උපදිනවා. කාච භික්ඛවේ අසත්පුරුෂානං ගති. මොනවද මහණෙනි මේ අසත්පුරුෂයන්ගේ ගති? කොහෙද ඉපදෙන්නේ ඒගොල්ලෝ? නිරයෝ වා තිරච්ඡානයෝ නිවා. අනිවාර්යෙන්ම එක්ක අපායේ එක්ක තිරිසන් ලෝකේ. බලන්නකො එතකොට හරි ලස්සන ධර්මපරයායක් නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත අහනවා ජානේයනුකෝ භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිසං සප්පුරිසෝ අයං භවಂತಿ. මහණෙනි සප්පුරුෂයා තව කෙනෙක් දැක්කා මේ සත්පුරුෂයෙක් කියයි කියලා අඳුර ගන්නවා. ස්වාමිනියෝ සත්පුරුෂයට පුළුවන් මෙයා සත්පුරුෂයෙක් කියලා අඳුර ගන්න. සාදු භික්ඛවේ ඨානමේතම් භික්ඛවේ විජ්ජතියං සප්පුරිසෝ සප්පුරිසං ජානේය සප්පුරිසෝ අයං භවಂತಿ. ඔව් මහණෙනි ඒක එහෙමයි. මේ සත්පුරුෂයා හැමතිස්සෙම මෙයා සත්පුරුෂයෙක් කියලා දැනගන්න. ජානේය පන භික්ඛවේ සප්පුරිසෝ අසප්පුරිසං අසප්පුරිසෝ අයං භවಂತಿ. මහණෙනි එතකොට සත්පුරුෂයාට පුළුවන්ද තව කෙනෙක් දැක්කම මෙයා අසත්පුරුෂයෙක් කියලා තේරුම් ගන්න? ඒවම් බන්තේ ඒකත් එහෙමමයි ස්වාමිනී. සත්පුරුෂයාට පුළුවන් වෙන් කරගන්න. එයා සත්පුරුෂ ධර්මය ගැන දන්න නිසා පින්වත්නි එයාට වෙන් කරගන්න පුළුවන් අපෝ මේ සත්පුරුෂය මේ අසත්පුරුෂය කියලා. ඔව් මහණෙනි හරි. සත්පුරුෂ යා ළඟ තියෙන සත්පුරුෂ කාරණා මොනවද? සප්පුරිසෝ භික්ඛවේ සද්ධම්ම සමන්නාගතෝ හෝති සප්පුරිස භත්ති හෝති සප්පුරිස චිත්ති හෝති සප්පුරිස මන්ති හෝති සප්පුරිස වාචෝ හෝති සප්පුරිස කම්මන්තෝ හෝති සප්පුරිස දිට්ඨි හෝති සප්පුරිස දානං හෝති. කලින් කියපු අටේම විරුද්ධ පැත්ත. මහණෙනි මේ සත්පුරුෂයා සද්ධම්ම සමන්නාගතෝ අර අසද්ධම්ම සමන්නාගතෝ කලින් එක මෙතන කියන සද්ධර්ම සමන්නාගතෝ හෝති. කතංච භික්ඛවේ සප්පුරුෂෝ සද්ධම්ම සමන්නාගතෝ. මොකද්ද මහණෙනි මේ සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්නාගතයි කියලා කියන්නේ? එයා හැමතිස්සෙම සත්පුරුෂ සිතුවිලි හිතනවා. සත්පුරුෂ විදිහට කටයුතු කරන ශ්‍රද්ධාව ඇත්තෙක් වෙනවා. බයයි පව් කරන්න. ඒ වගේ පව් කරන්න ලැජ්ජයි. බහුශෘතයි. ආරබ්ධ වීරිය තියෙනවා. එළඹ සිටි සිහිය ඇති කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්. එයාගේ ජීවිතේ හැමතිස්සෙම පින්වත්නි ආසත් ධර්මයෙන් යුක්තයි. අසත්පුරුෂ ලක්ෂණ දුරු කරන්න ඕනේ පින්වත්නි. අසත්පුරුෂ ලක්ෂණ තියාගත්තාම හරි කරදරයි. පොඩ්ඩක්වත් තියාගන්න හොඳ නැහැ. සත්පුරුෂ ලක්ෂණමයි අපි ගාව තියෙන්න ඕනේ. අසත්පුරුෂ ලක්ෂණ පොඩ්ඩක් හරි තිබ්බොත් අසත්පුරුෂකම් මතුවෙන්න පටන් ගන්නවා. දැන් අසුචි පොඩ්ඩක් තිබ්බත් ගඳයි නේ පින්වත්නි. එනිසා අසුචි පොඩ්ඩක්වත් ඕනේ නැහැ. අසත්පුරුෂ ගතිත් එහෙම දුරු කරන්න ඕනේ. ශ්‍රද්ධාව වඩව ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මගේ ධර්මය මගේ සංඝයා මගේ කියලා හිතන්න ඕනේ. පව් කරන්න බය වෙන්න ඕනේ. පව් කරන්න ලැජ්ජා වෙන්න ඕනේ. බහුශෘත වෙන්න ඕනේ. අසුපිරූ තැන් ඇතුව මේ ධර්මය හොඳට මුලැමැදාග පැහැදිලිව දැනගෙන අපි කටයුතු කරන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. නූපං කුසල් මතු කර ගන්න, උපං කුසල් වැඩි කරන්න, නූපං අකුසල් මතු නොකර තියාගන්න සහ උපං අකුසල් නැති කරන්න. එළඹ සිට සිහිය තියෙන්න ඕනේ අපිට. අර කිව්වනේ ඇස කන නාසය දිව ශරීරයට රැක්ම මොකද්ද? මනස. මනසට රැක්ම සිහිය. එසා සිහිය තියෙන්න ඕනේ. සිහිය තිබ්බොත් මනස රැකෙනවා. මනස රැකුණොත් ඇස කන නාසය දිව ශරීරයම රැකෙනවා. එසා ප්‍රඥාව පහළ කර ගන්න ඕනේ. ඔන්න සද්ධර්මයෙන් සමන්නාගතයි. ඊළඟට කියනවා සප්පුරුෂෝ සප්පුරුෂ බත්ති හෝති. මහණෙනි සත්පුරුෂයා හැමතිස්සෙම සත්පුරුෂයම ඇසුරු කරන්න කැමති. කතංච භික්ඛවේ සප්පුරුෂෝ සප්පුරුෂ බත්ති හෝති.
මොකද්ද මේ සත්පුරුෂයා සත්පුරුෂය ඇසුරු කරනවා කියන්නේ? අර මුලින් කියපු එකම තමයි. කෙල තියෙන තැනට කෙල එකතු වෙනවා. මල් තියෙන තැනට මල් එකතු වෙනවා. අසුචි තියෙන තැනට අසුචි එකතු වෙනවා. සත්පුරුෂයා හැමතිස්සෙම සත්පුරුෂයෝම ඇසුරු කරන්න කැමති. යම් මහාන බමුණු කෙනෙක් ශ්‍රද්ධාව තියෙනවා නම්, පවට බය නම්, පවට ලැජ්ජ නම්, බහුශෘත නම්, වීරියෙන් ඉන්නවා නම්, එළඹ සිටි සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්නවා නම්, ගිහි වේවා පැවිදි වේවා සත්පුරුෂයා ඔවුන් එක්ක මිත්‍ර වෙනවා. කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරනවා. ඒගොල්ලෝ තමයි තමන්ගේ සහායකයෝ බවට පත් කරගන්නේ. ඒ ඇසුරු කිරීමෙන් පින්වත්නි කවදාවත් හානියක් නැහැ. ධම්මපදයේ ගාථාවකත් කියන න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසා දමේ. භජනය කරන්න එපා පෞකාර යාළුවෝ අසත්පුරුෂයෝ. භජනය කරන්න එපා අදමයෝ. භජේත මිත්තේ කල්යාණේ. කල්යාණ මිත්‍රෝ ආශ්‍රය කරන්න. භජේත පුරිසුත්තමේ උතුම් පුරුෂයෝ ආශ්‍රය කරන්න. ඔන්න සත්පුරුෂ භක්ති. ඊළඟට සත්පුරුෂ චිත්ති. එයාට සත්පුරුෂ චින්තනමයි පහළ වෙන්නේ. ආත්ම පීඩා, පර පීඩා, උභය පීඩා ඒවා එන්නේ නැහැ. කවුරුත් මරන්න, ගහන්න, කොටන්න, හොරකම් කරන්න ඒවා හිතෙන්නේ. සත්පුරුෂ මත්ති හෝති. යා මන්ත්‍රණය කරන්නේ හොඳ දේවල් සාකච්ඡා කරන්න. ආත්ම පීඩා, පර පීඩා, උභය පීඩා පිණිස නෙවෙයි. අනේ අපිත් හොඳින් ඉන්න ඕනේ, ඒගොල්ලොත් හොඳින් ඉන්න ඕනේ. අපි මෛත්‍රී කරමු, අපි හැමතිස්සෙම ආදරෙන්, කරුණාවෙන් ඉමු, සෙනෙහසින් ඕන්න කල්පනා කරනවා සත්පුරුෂයා. ඊළඟට සත්පුරුෂ වාචෝ හෝති. සත්පුරුෂ වචන. මුසාවාදයෙන් වැළකීලා, කේලම්, හිස් වචන, පරුස වචන වලින් වැළකීලා එයා හැමතිස්සෙම ලස්සන වචනයක් පාවිච්චි කරනවා. සත්පුරුෂ කම්මන්තෝ හෝති. එයා හැමතිස්සෙම නිවැරදි කර්ම සත්පුරුෂ ක්‍රියා. ප්‍රාණවදයෙන්, අදත්තා දාණයෙන්, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සියලුම කාය කර්ම පින්වත්නි පිරිසිදු කරනවා. සත්පුරුෂෝ සත්පුරුෂ දිට්ඨි හෝති. එයාට තියෙන සත්පුරුෂ දිට්ඨියක්. මොකද්ද? දන් දීමේ විපාක තියෙනවා, යාගේ විපාක තියෙනවා, පූජාවේ විපාක තියෙනවා, අපි කරන හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක තියෙනවා. ඊළඟට මෙලොව තියෙනවා, පරලොව තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඕපපාතිකව ඉපදෙන සත්වයෝ ඉන්නවා. ඊළඟට ලෝකයේ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රකාශ කරනද එවැනි මහාන බමුණු ලෝකෙ තුල ඉන්නවා. අරහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සත්පුරුෂ දෘෂ්ටි තියෙනවා. එයා ඒවා ඊටමත් හොඳින් විශ්වාස කරනවා. සත්පුරුෂයි. ඊළඟට සත්පුරුෂෝ දාන දෙනවා. මොනවද සත්පුරුෂ දාන කියන්නේ? එයා හැමතිස්සෙම සකසා දන් දෙනවා, සියතින් දන් දෙනවා, ගෞරවයෙන් දන් දෙනවා. ඊළඟට පාරිශුද්ධ කරලා දන් දෙනවා. විපාක ලැබෙයි කියන දෘෂ්ටිය ඇතිව දන් දෙනවා. සත්පුරුෂ දාන. මහණෙනි, මේ විදිහට සත්පුරුෂයා ඔය කරුණ වටින් යුක්තව කටයුතු කරනවා නම් මරණින් පස්සේ එයා සත්පුරුෂයන් යන තැනටම යනවා. මොනවද මහණෙනි සත්පුරුෂයෝ ඉපදෙන තැන? දෙවියන් අතර හෝ මනුෂ්‍යයන් අතර, දිව්‍ය ලෝක හෝ මනුෂ්‍ය ලෝක. මේ දේශනාව භික්ෂුන් වහන්සේලා සතුටු සිතින් පිළිගත්තා. මේ තමයි චූල පුන්නමා සූත්‍රය. එනිසා අපේ පින්වතුන් සත්පුරුෂ ධර්මයෙන් සමන්නාගත වෙන්න. අසත්පුරුෂ ධර්මය දුරින්ම දුරු කරන්න සත්පුරුෂයන් විදිහට නිවන් මාර්ගයේ වඩලා සසරින් එතර වීම පිණිස මේ අහපු බණත් උපනිශ්‍රේම වේවා.